නව යොවුන්වියට පාතබන දියණියකට ඇගේම කියා පුංචි පැලක් හදලා දීලා ඇයට කැමති ඕනෑම පිරිමි ළමයෙකුට එහි ඇවිත් රාත්‍රිය ගත කිරීමට ඉඩ දුන්නොත් කුමක් සිදුවේවිද? බැලූ බැල්මට මේක අමුතු දෙයක් වගේ පෙනුනත් ඒ පැල ඇතුලේ වෙන ඇත්තම කතාව ඇහුවොත් ඔබ සැබවින්ම පුදුම වේවි. ලෝකයේ වෙන කොහෙවත් නැති මේ අපූර්ව අත්දැකීම ගැන දැනගන්න වීඩියෝව අන්තිම වෙනකම්ම බලන්න. ගිනිකොන දිග ආසියාවේ එනම් කාම්බෝජයේ ඊසාන දිග රතනකිරි වනාන්තරය ආශ්‍රිතව ජීවත් වන ක්‍රියුන් ගෝත්‍රිකයන් විශ්වාස කරන්නේ තම දියණියට ජීවිත කාලයටම හරියන සැබෑ ප්‍රේමය සොයා ගැනීමට තියෙන හොඳම සහ සාර්ථකම ක්‍රමය මෙය බවයි. ඔවුන්ගේ මෙම අද්විතීය ලව් හට්ස් එනම් ප්‍රේමපැල ක්‍රමය ක්‍රියාත්මක වන ආකාරය සැබවින්ම ඉතා පුදුමාකාරයි. ක්‍රියුන් ගෝත්‍රයේ ගැහැණු ළමයෙකු වයස අවුරුදු 13ත් 15ත් අතර එනම් වැඩවියට පත් වූ පසු ඇගේ දෙමාපියන් විසින් ප්‍රධාන නිවසට මදක් මෙපිටින් පුංචි උණබට හෝ ලෑලි පැලක් සාදා දෙනවා. මෙම පැලයේදී තීරණ ගැනීමේ සම්පූර්ණ බලය හිමි වෙන්නේ දියණියටයි. මෙම පැලට ඇතුළු වීමට සහ රාත්‍රිය ගත කිරීමට විවිධ පිරිමි ළමයින්ට ඇරයුම් කිරීමට ඇයට පූර්ණ නිදහස තිබෙනවා. යම් පිරිමි ළමයෙකුට ඇය අකමැති නම් ඇයට ඉතා පැහැදිලිවම ඔහුව ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ වගේම පිරිමි ළමයාද කිසිදු බලපෑමකින් තොරව වහාම එතනින් පිටව යා යුතු වෙනවා. මෙහිදී සිදුවන්නේ ලිංගික සබඳතා පැවැත්වීම පමණක්ම නෙවෙයි. ඔවුන් මුළු රාත්‍රිය පුරාම කතා බහ කරමින් එකිනෙකාගේ අදහස්, චරිතය සහ ගැළපීම තේරුම් ගන්නවා. තමාට වඩාත්ම ගැළපෙන ආදරණීය සහකරුවා හඳුනා ගන්නාත් එක් ඇයට විවිධ පිරිමි ළමයින් සමග ඇසුරු කිරීමට සම්පූර්ණ අයිතිය පවතිනවා. ලෝකයටම අමුතු දෙයක් වුණත් මෙය ලිංගික හිංසනයන් සහ දික්කසාද නැති රොමෑන්ටික් සමාජයක් නිර්මාණය කිරීමට හේතු වී තිබෙනවා. බ්‍රිතාන්‍ය මාධ්‍යවේදිනී ෆියෝනා මැක්ග්‍රෙගර් සහ ඡායාරූප ශිල්පී ලුයිස් ක්වේල් මෙම අද්විතීය සංස්කෘතිය ගැන සෙවීමට කාම්බෝජ වනාන්තර අතරට ගිය අතර ඔවුන් සොයාගත් තොරතුරු බටහිර සමාජයේ පවා මවිත කරවන සුළු වුණා. ක්‍රියුන් සමාජයේ විශේෂත්වය වන්නේ ස්ත්‍රී දූෂණ හෝ ලිංගික අතවර වාර්තා වන්නේම නැති තරම් වීමයි. කාන්තාවගේ අනුමැතිය සහ කැමැත්ත නැතිව කිසිදු පිරිමියෙකු ඇයට බලපෑම් කරන්නේ නැහැ. එලෙසම විවාහ වීමට පෙර එකිනෙකා හොඳින් හඳුනාගෙන තමාට ගැළපෙනම සහකරු තෝරා ගන්න නිසා ඔවුන්ගේ විවාහ දිවිය ඉතා ශක්තිමත් වන අතර දික්කසාද ඉතා දුර්ලභයි. පිරිමින් සමග කටයුතු කිරීමේදී සහ තම සම්බන්ධතාවයකින් තමාට අවශ්‍ය කුමක්දැයි තීරණය කිරීමේදී ක්‍රියුන් යෞවනියන් ඉතා පැහැදිලි, ඍජු සහ ආත්ම විශ්වාසයෙන් යුත් තීරණ ගන්නවා. බටහිර හා නූතන පෙරදිග සමාජයන්හි තරුණියන් ලිංගිකත්වය, ප්‍රේමය සහ සමාජ සම්ප්‍රදායන් අතර අතරමංව සිටින වටපිටාවක ක්‍රියුන් සමාජය දියණියන් කෙරෙහි තබන මෙම විශ්වාසය සැබවින්ම ආදර්ශමත් එකක්. කෙසේ වෙතත් බාහිර ලෝකයේ සමග සබඳතා වැඩිවීම, රූපවාහිනිය, අන්තර්ජාලය සහ ජංගම දුරකථන ආගමනය නිසා මෙම සම්ප්‍රදාය වර්තමානයේ ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතිනවා. ආර්ථික දියුණුවත් සමග පවුල්වල සමාජිකයන් විශාල ගඩොල් නිවාස තනා ගැනීමට පටන්ගෙන ඇති අතර වෙනම පැල තනනවා වෙනුවට නිවස ඇතුළතම දියණියට කාමරයක් ලබා දීමට දෙමාපියන් පෙළඹෙනවා. එමෙන්ම බටහිර හා ප්‍රධාන ධාරාවේ සංස්කෘතික බලපෑම් හමුවේ මෙම ප්‍රේමපැල සංකල්පය ක්‍රමයෙන් අතීතයට එකතු වෙමින් පවතින බව පෙනී යනවා. සමාජයේ විසින් පනවන තහංචි, රහසිගත පෙම් සබඳතා සහ බියගැන්වීම් වෙනුවට විවාහයට පෙර දියණියකට තම සහකරුවා නිදහසේ තෝරා ගැනීමට පරිසරයක් සකසා දීම තුළින් ක්‍රියුන් ගෝත්‍රිකයන් ගොඩනගාගෙන තිබෙන්නේ අන්‍යෝන්‍ය ගෞරවය මත පදනම් වූ සුන්දර සමාජයක්. නූතන ලෝකයේ සංකීර්ණ ආදර සබඳතා සහ දික්කසාද අනුපාත දෙස බලන විට මේ අඩවියෙන් පිටත ලෝකයට ඔවුන්ගෙන් බොහෝ දේවල් ඉගෙන ගැනීමට තිබෙනවා. වැඩිහිටි බලපෑම් වලින් තොරව යෞවනියන්ට තම ආදර අයිතිය සහ ලිංගික තේරීම් ස්වාධීනව කිරීමට ඉඩ දෙන කාම්බෝජයේ මෙම ක්‍රියුන් සංස්කෘතිය සැබවින්ම සාර්ථක එකක් කියා ඔබ හිතනවාද? නැතහොත් මෙවැනි සම්ප්‍රදායන් නූතන සමාජයට ගැලපෙන්නේ නැද්ද? ඔබේ අදහස පහතින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා.